ප්‍රීතිමත් උදෑසනක්. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය පළවෙනි යොහාන් පොත 3වෙනි පරිච්ඡේදය 18 වෙනි පදය. මාගේ ප්‍රිය දරුවනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේම කරමු. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය දෙසට අපේ මුළු අවධානය යොමු කරන වෙලාවේ මේ ස්ථානයේ සඳහන් කරනවා මිනිස්සෙක් මොන විදිහටද තව මිනිස්සෙකුට ප්‍රේම කළ යුත්තේ. දැන් අපිට පේනවා අද මේ සමාජය දිහා බලනකොට අනිත් මනුෂ්‍යයාට ප්‍රේම කිරීම කියන දේ මිනිස්සුන්ගේ ජීවිතේ පිරිහිලා තිබෙනවා. දැන් මේක ඇවිල්ලා පාපේ ප්‍රතිඵලයක්. අද මිනිස්සු තමන් ගැන පමණයි හිතන්නේ. හැම වෙලාවෙම තමන්ගේ දේවල් ගැන කල්පනා කරමින් තමන්ට ප්‍රේම කරගන්නවා. හැබැයි අනික් මනුෂ්‍යයට දැක්විය යුතු ප්‍රේමය අමතක කරලා තිබෙනවා. දැන් දේව වචනේ අපිට බොහෝ ස්ථානවල කතා කරන්නේ නුඹට මෙන් නුඹ අනිත් මනුෂ්‍යයට ප්‍රේම කරන මිනිසෙක් වෙන්න කියලා. ඒ කියන්නේ මට ආදරේ වගේම මම අනිත් මනුෂ්‍යයටත් ආදරය කරන කෙනෙක් වෙන්නට ඕන. ඒකට හේතුව දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. එතකොට මේ ලෝකේ උසස් මිනිස්සු කියලා જાතියක් නැහැ. මේ ලෝකේ පහත් මිනිස්සු කියලා જાතියක් නැහැ. මේ ලෝකේ දුප්පත් පොසත් කියලා જાතියක් නැහැ. අපි මොන භාෂාව කතා කරත්, අපි මොන ආගම ඇදහුවත්, අපි මොන කුලයට අයිති වුණත් ඒක ඇවිල්ලා වැදගත් වෙන්නට යන්නේ නැහැ. මනුෂ්‍යයා කියලා කියන්නේ මනුෂ්‍යයාමයි. ඒ මනුෂ්‍යයාගේ උගත්කම අනුව, ඒ මනුෂ්‍යයාගේ රැකියාව අනුව, ඒ මනුෂ්‍යයාගේ පොහොසත්කම අනුව නෙමේ මනුෂ්‍යත්වයේ තිබෙන්නේ. මනුෂ්‍යත්වයේ තිබෙන්නේ ඒ මනුෂ්‍යයා තුල තිබෙන ක්‍රියාව තුලයි. ඒ නිසා මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට පැහැදිලි කරනවා ඔබ වචනයෙන්වත් එහෙම නැත්නම් දිවෙන්වත් නොයි ඔබ සැබෑකමින් අනිත් මනුෂ්‍යයට ප්‍රේම කරන කෙනෙක් වෙන්න. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ කටින් හරි දක්ෂයි, තව අයට ප්‍රේම කරනවා, තව අය ගැන සලකනවා. මේ වගේ අපිට පුළුවන් කටින් ඕන තරම් දේවල් කියන්න. හැබැයි සැබෑ ජීවිතේ අපි අරගෙන බැලුවොත් සැබෑ ජීවිතේ අපි අනිත් මනුෂ්‍යයට ප්‍රේම කරනවද? ඔබ තව මිනිහෙකුට ප්‍රේම කරනවා නම් ඔබ කවදාවත් ඒ මනුෂ්‍යයාගේ ආත්මගරුත්වයට හානියක් කරන්න යන්නේ නැහැ. ඔබ අනිත් මනුෂ්‍යයට ප්‍රේම කරනවා නම් ඔබ අනිත් මනුෂ්‍යව උතුම් කොට සලකන්නට යනවා. කවදාවත් ඒ මනුෂ්‍යව ඔබ පහත් කොට සලකන්නට යන්නේ නැහැ. ඒතර දැන් ප්‍රේමය කියලා කියන්නේ නිකන් වචනයකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ප්‍රේමය කියලා කියන්නේ මනුෂ්‍යගේ ජීවිතේ ක්‍රියාවක්. එමනම් අපිට පුළුවන්කම තිබෙන්න ඕන අපේ ජීවිතේ ක්‍රියාවන් තුළ අනිත් මනුෂ්‍යයට ප්‍රේම කරන්න. දැන් අද සමාජය දිහා බලනකොට, අනිත් මිනිස්සු දිහා බලනකොට අපිට පේනවා තව මිනිස්සෙකුට හෙන ගහලා ගියත් කමන්නේ මම ජීවත් වෙන්න ඕන කියන හැඟීම තුල තමයි අද මිනිස්සු ජීවත් වෙන්නට යන්නේ. මොන මිනිස්සයාට මොන දේ වුණත් කමක් නැහැ, මම හොඳට ඉන්නට ඕන. මෙවැනි තත්වයක් තමයි අද මේ සමාජය තුල, මේ ලෝකයේ තුල අපිට දකින්න තිබෙන්නේ. හැබැයි මේකෙන් කුමක්ද අපිට පෙන්වන්නේ? මේකෙන් අපිට පෙන්නනවා මේ පාපයේ තියෙන බරපතලකම. අපිට පෙන්නනවා මනුෂ්‍යයාගේ මනුස්ස ස්වභාවය නැතිවීම පිළිබඳව. දැන් බයිබලයේ අපට උගන්වනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් කියලා. එහෙමනම් මනුෂ්‍යයා තුල තිබෙන අධර්මිෂ්ඨකම නිසා, මනුෂ්‍යයා තුල තිබෙන පාපය නිසා ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපය නොයි අද ඒ අන්ධකාරයේ ස්වරූපය, අධර්මිෂ්ඨකමේ ස්වරූපය, යක්ෂයාගේ ස්වරූපය තුල අද මිනිස්සු ක්‍රියා කරන්නට යනවා. නිසා දෙවියන් වහන්සේව හඳුනගත්ත මනුෂ්‍යයා හැම වෙලාවෙම නිකන් කටින් කියන වචන වලට සීමා වෙච්ච ප්‍රේමයක් නොයි. ඒ මනුෂ්‍යගේ ජීවිතේ ක්‍රියාව තුළ ඒ මනුෂ්‍යයට ප්‍රේම කරන්න පුළුවන් වෙන්න ඕන. සකල්පනා කරලා බලන්න මේ උදෑසන අපි රැකියාව කරන තැන අපි මොන විදියටද හැසිරෙන්නේ? අපි අනිත් මනුෂ්‍යගේ ගරුත්වය ආරක්ෂා කරනවද? අපි අපේ පවුල් තුල අපේ ඥාතීන් සමග අපි කෙසේද හැසිරෙන්නට යන්නේ? අපි ඒගොල්ලන්ගේ ගරුත්වය ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් අපි ඒ ගරුත්වය විනාශ කරන මිනිස්සෙක්ද?
අද ගොඩක් අය ඉන්නවා ඒගොල්ලන්ගේ අරමුණට යන්න, තමාගේ අරමුණට යන්න අනිත් මිනිස්සුන්ගේ චරිතය විනාශ කරලා දානවා. අනිත් මිනිස්සුන්ව පහත් කොට සලකන්නට යනවා. අනිත් මිනිස්සුන්ට මොන වුණත් කමක් නැහැ, මම ජීවත් වෙන්න ඕන. එවැනි හැඟීමක් තමයි අද මනුෂ්‍යයන්ට තිබෙන්නේ. සමහර කිතුණුවන් පවා ක්‍රිස්තියානි කියන නම ගහගත්ත මිනිස්සුත් මෙන්න මේ විදිහට තමයි හැසිරෙන්නට යන්නේ. සමහර සේවකයන් පවා දෙවියන් වහන්සේට සේවය කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතයේ තිබෙන්නේ හිස් වෙච්ච ප්‍රේමයක්. කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය මිනිස්සෙගේ හදවත තුල තිබෙනකොට ඒ මිනිස්සයා දේව ප්‍රේමය අනිත් අයට දක්වන්නට යනවා. හැබැයි මේ මිනිස්සගේ ජීවිතයේ ඒ දේව ප්‍රේමය නැති වෙච්ච තැන යක්ෂයා ඒ මිනිස්සාව පාවිච්චි කරන්නට යනවා. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය තුල අපි දැනගන්නට අවශ්‍යයි. අපි කටින් නිමි ප්‍රේම කරන්නට ඕන. අපි ක්‍රියාවෙන් අනිත් අයට ප්‍රේම කරන මනුෂ්‍යයන් වෙන්න ඕන. අපිට ආදරේ වගේ, අපි ගැන සලකනවා වගේ අපිට පුළුවන්කම තිබෙන්න ඕන. අනිත් මනුෂ්‍යයන් මට තිබෙන හැඟීම් නේද තිබෙන්නේ. අනිත් මනුෂ්‍යයන් ඒ මනුෂ්‍යගේ මනුෂ්‍යත්වයට අපි ගරු කරන්න ඕන නේද? මෙවැනි හැඟීම් අපිට නිකන් එන්න යන්නේ නැහැ. මෙවැනි සිතුවිලි අපිට නිකන් එන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක අපි ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද? දෙවියන් වහන්සේත් එක්ක තිබෙන ඒ සම්බන්ධතාවය මොන වගේද? අන්න ඒ තුල තමයි අපේ ජීවිතේ ගොඩනැගෙන්නට යන්නේ. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ ඒ මනුෂ්‍යගේ අතුලාන්තයේ තියෙන දේ තමයි ඒ මනුෂ්‍යය එළියට ගේන්නට යන්නේ. ඔබේ අතුලාන්තය සුව වෙලා තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා අනිත් මනුෂ්‍යයාටත් සුවය හටගන්න මිනිසෙක් වෙන්නට. ඔය වගේම ඔබේ අතුලාන්තය සුව වෙලා නැත්නම් ඔබ අනිත් මනුෂ්‍යව වේදනාවට පත් කරන, විනාශයට පත් කරන මිනිසෙක් වෙන්නට යනවා. නිසා මතක තියාගන්න, මේ අන්තිම කාලය තුල යක්ෂයා විවිධ මිනිස්සුන්ව පාවිච්චි කරන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ගොඩනැගෙන ඒ වචනය තුල අපේ ජීවිතය ගොඩනගා ගන්න මනුෂ්‍යයන් විය යුතුයි. මේ උදෑසන මේ සිතුවිල්ල සමග අපි උන්වහන්සේගේ දෑතට බාර වෙමු. අපි යාත්නා කරමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, මේ වචනය අසන හැම කෙනෙකුගේම ජීවිතයට ඔබ වහන්සේ අත තැබූ මැනව. අපිට සැබෑ ලෙස ප්‍රේම කරන පිණිස ස්වාමිනී, ඒක වචන වලින් නොවේ, ඒක ක්‍රියාවෙන් අපේ අභ්‍යන්තර ජීවිතයෙන් ඒ දේ අනිත් මනුෂ්‍යයා වෙතට ගෙන යන්න අපට පුළුවන්කම දෙන්න. දැන් අපි හැම කෙනෙකුගේම ජීවිතවලට ඔබ ආශිර්වාද කරන්න. අද දවසේ ස්වාමිනී, අපේ දෑතේ කර්මාන්ත ආශිර්වාද කරමින් අපේ මුළු පවුල් වලට, දරුවන්ට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.